අපි අද ඇවිත් ඉන්නේ මුන්නේශ්වරම් කෝවිලට. මේ කෝවිල පිහිටා තියෙන්නේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත නගරයට කිලෝමීටර් 2ක් පමණ නුදුරින්. මුන්නේශ්වරම් කෝවිල දල වශයෙන් ක්‍රිස්තු පූර්ව 10ට අයත් බව සැලකෙනවා. පෘතුග්‍රීසි ආක්‍රමණ වලින් දෙවරක් විනාශ වුවද මේ වන විට මුන්නේශ්වරම් කෝවිල ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිතව ඇති හින්දු කෝවිලයි. මුන්නේශ්වරම් යන වචනයේ තේරුම තමයි මුලින්ම ඉදි වූ ඊශ්වර කෝවිල යන්න. වාල්මීකිගේ රාමායනයේ පවා මේ පුදබිම ගැන සඳහන් වෙනවා. මුන්නේශ්වරම් පුදබිමෙහි ශිව දෙවියන් වෙනුවෙන් ඉදි වූ ප්‍රධාන කෝවිල, කාලි දේවාල දෙකක්, ගණදෙවි කෝවිල සහ අය්‍යනායක දේවාලය දැක ගන්න පුළුවන්. ඒ වගේම බෞද්ධාගමික සිද්ධස්ථානයක් මුන්නේශ්වරම් පුදබිමෙහි පිහිටා තියෙනවා. හින්දු ආගමික පුදබිමක් වුණත් ආගම් භේදයකින් තොරව බැතිමතුන් මුන්නේශ්වරම් කෝවිලට පැමිණෙන අයුරු දැක ගන්න පුළුවන්. කාලි දේවාලය ගැන පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති වූ අතර මේ වන විට කාලි දේවාලයේ බිලි පූජා පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේදී මුන්නේශ්වරම් කෝවිලෙහි වාර්ෂික මංගල්‍ය පැවැත්වෙනවා. එහිදී මහා රථෝත්සවය, ගිනි පෑගීම, රඹ විදීම ආදී හින්දු සංස්කෘතික අංගයන් දැක ගන්න පුළුවන්. බෞද්ධ හා කතෝලික ජනතාව ජීවත් වන ප්‍රදේශයක පිහිටා ඇති බැවින් සහජීවනයේ සංකේතයක් ලෙසද මුන්නේශ්වරම් කෝවිල හඳුන්වන්නට පුළුවන්. මුන්නේශ්වරම් කෝවිල පිළිබඳව සාහිත්‍යයේ විවිධ පුරාවෘත පවතිනවා. රාම සහ රාවණ සටනේදී රාම විසින් දෙවියන් උදෙසා යාඥා කළ ස්ථානයේ මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි. තවත් පුරාවෘතයකට අනුව කාලි දෙවඟන ඉන්දියාවේ සිට පැමිණ ලංකාවට ගොඩබට ස්ථානයේ මෙම කෝවිල පිහිටා තිබෙනවා. මුන්නේශ්වරම් කෝවිල නැවත ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ප්‍රසිද්ධම පුරාවෘතය වන්නේ චෝල රජ කෙනෙකු වන කුල්ලකෝටන් හට සුවනවන සමය රෝගයක් වැළඳුණු අතර මුන්නේශ්වරම් කෝවිලෙහි පිහිටා ඇති පොකුණෙන් ස්නානය කළ පසු එය සුව වූ බවත්, ඉන්පසු රජතුමා විසින් කෝවිල ප්‍රතිසංස්කරණය කළ බවයි. පුත්තලම් දිස්ත්‍රික්කයේ සංචාරය කරනවා නම් අමතක නොකර මුන්නේශ්වරම් කෝවිල බලන්න එන්න.